හෙලෝ කොහොමද ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතෙනවා. ඔන්න අපි කරපු අලුත් වැඩක් පෙන්නන්න තමයි අද ආවේ. එන්න බිම කෙටුවා. හයියගෙනත් දානකම් වැඩ ඉවරයි. අපේ තියෙන හිස් ඉඩමක කහපැල ටිකක් වගා කරන්න තමයි හදන්නේ. මේ අපේ නිවස ගරා වැටිලා පේනවද? නටබුන් වෙලා. අපි මේ හිස් ඉඩමක් තිබ්බා මේ ඒකේ කහ වගාවක් දාන්න කියලා හදන්නේ. අදට මෙච්චරයි කරගන්න පුළුවන් උනේ චූටි බබා දාලා ආපු නිසා අපි අද දැන් යනවා. ආයෙත් හෙට මේක ඉතුරු ටික ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හොඳටම හවස්සලා. මේ ඊට දවස් 2කට විතර පස්සේ හස්බන්ඩ් එක්ක එකතු වෙලා කහපාතිය හදාගන්නම් කියලා හිතුවට මේ පාර වැඩ ගොඩක් වැටිලා එයාට මට උදව් කරන්න වෙලාවක් නැතුව ගියා. ඉතින් පාත්තිය හරි ගස්සලා තිබුණ නිසා මටයි මල්ලිටයි හිතුණා ගිහිල්ලා ඒ පැල ටික හිටවලා එන්න. එන්න කහ පැල ටික හේ ගිහින් තියෙන්නේ මේ. කහ හිටවන්නේ මෙහෙම නෙවෙයි කියලා මන් දන්නවා. ඒ වුණාට ඉතින් මාසයක් එයා එනකම් බලන් ඉන්නත් බෑ. පැල ටික අපරාධනේ. මේ වෙනකොටත් පැල හේ ගිහින් තිබුණේ. ඒක නිසා අපි දෙන්නට පුළුවන් විදියට හිටවලා දාලා ආවා. බටු ගහකුත් ඇවිල්ලා මේ හදිස්සියට පැල ටික අරන් එනකොට ඒකත් අපි හිටවනවා මෙතන. හරියයි දන්නේ බටු ගහත් හිටෙව්වා. බලමු. මෙන්න මේ විදියට. අපේ මේ පාළු ඉඩම තියෙන හරිය වතුර හොයාගන්න නෑ. මොකද ඒ හරියේ කවුරුත් පදිංචි වෙලා නෑ. ඒ නිසා තමයි පස්කට මෙහෙම ලං කරලා පැලේ හිටෙව්වේ. දැන් ඉතින් කොයි වෙලේ හරි වැස්සක් යනකම් තමයි බලාගෙන ඉන්නේ. අපේ ගෙදර ඉඳනුත් මේ හිස් ඉඩම තියෙන හරියට ටිකක් දුරයි. ඒක නිසා ගෙදරින් වතුර ගෙනihin දාන්නත් බෑ. හෙලෝ ළමයි කොහොමද? අදල මඩ අපි අද කහ හිටෙව්වා. කහ හිටුවා කියන්නේ මේ එදා කලින් දවසේ තමයි පාත්තිය හරි ගැස්සුවේ මේක හිටවන්න. එන්නට හදිස්සියෙම මේ වැඩ ගොඩක් තිබ්බ මේ පාර හස්බන්ඩ්ට එයාගේ උදව්ව ගන්න බැරි වුණා මට පාත්තිය හරි ගස්ස ගන්න. ඉතින් ඒක නිසා අද මල්ලිත් එක්ක ආවා. එයාටයි මටයි ඉතින් ගොඩ වෙලාවක් මෙතන ඉන්නත් බෑ. මේ පාත්තිය ගොඩක් හරි ගස්ස ගන්න අමාරුයි චුට්ටක්. ඒකෙ හින්දා පුළුවන් විදිහට කහ ටික හිටෙව්වා. නිකන් ඉන්න එක අපරාධ සහ කහපැල ටික පැල කරලා ගොඩක් දවස්. ඒක නිසා ඒ ටිකත් අපරාධෙ හින්දා මේ බලන්නකො මම පාත්තිය මේ විදිහට ඉතින් හරි ගැස්සුවා. දැනට තා කරන්නම දෙයක් නැති නිසා මේ තියෙන්නේ ඔය විදියට. මේකට 10 දාලා හොඳට පාත්තිය උස්සලා මේ හරි විදියටම හදාගන්නම් කියලා තමයි හස්බන්ඩ් එනකම්ම හිටියේ. ඒ වුණාට ඉතින් එයාගේ මේ පාර උදව්වක් ගන්න බැරි වුණා ඉතින් මගේ වැඩේට. මේ බලන්න යාළුවෝ ගොඩක් ඉන්නවද අපේ වත්තට ඇවිල්ලා.
නිකන් ඉන්නෙම නැතුව මොනාම හරි දෙයක් කරන්න මේ වගේ චූටි දේවල් කරද්දී ඕගොල්ලන්ටත් හිතටත් සතුටුයි ඒ වගේම ඇඟටත් හොඳයි. එයා බලන්න මොනවද කරේ කියලා අපි මේ තමන් මොනා හරි දෙයක් කරලා ඒකේ ඵලය නිරණ දවසට ඉතින් ඔයගොල්ලන්ගේ හිතට ගොඩාක් සතුටු හිතෙයි. බලමු අපි මේක ඉතින් මේ ටික හරි ගියොත් මේ ටික ගලවෙන දවසට ඔයගොල්ලන්ටත් පෙන්නන්නම්. ඒ වගේම අපේ 3-5 ව්‍යාපාරයට අලුතින්ම එකතු වෙන යාළුවා තමයි මේ කහ අමු කහ. ඉතින් දැන් හවස් වෙලා මායි මල්ලි දැන් යනවා චුටි බබා දාලා ආවේ. එහෙනම් ලස්සනම ව්ලොග් එකකින් ආපහු හම්බෙමු. එතකන් කාලේ නිකරුණේ ගත කරන්නේ නැතුව මොනවා හරි චුටි දෙයක් ඔයගොල්ලෝ වෙනුවෙන් ආයෝජනය කරන්න මේ විදියට. ඒක ඔයගොල්ලන්ට කවදා හරි ඉතුරුක් වෙයි. ඉතින් එහෙනම් අපි ගිහින් එන්නම්. බයි.